අම්මේ අම්මේ මයි යන්න ලෑස්ති මේ මට පරක්කුත් වෙනවා එහෙනම් මං ගිහින් එන්නම්කෝ අද අම්මේ මට ටිකක් පරක්කු වෙයි මේ ලෙක්චර්ස් ඉවර වෙලා මං හොස්පිටල් එකටත් ගිහිල්ලා එන්න ඕන මට අද ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මයි පුතා යන්නත් ලෑස්තිද එහෙනම් මයි පුතේ පරිස්සමෙන් ගිහින් එන්න ඈබොලි උදේ පාන්දරම මේ සිල්මල් කොළුවා නේර එන්නේ මේ පැත්තට මීකෝ මේ කොහෙ යන ගමන්ද ජැන්ඩියට ඇඳලා මැගිලින් ආච්චි කොහෙද මේ උදේම යන්නේ මම මේ කොළුවෝ ටිකක් උදේ එළියට බැස්සා ඇවිදින්න කියලා උදේ පාන්දර ඇවිදින එක ඇඟටත් හොඳයිරුනේ ඉතින් කොහෙද කොල්ලෝ මේ උදේ පාන්දර යන්නේ මම මේ උදේම කැම්පස් එකට යන ගමන් දැන් ඉතින් මම මේ ඩොක්ටර් විභාගේ කරන ගමන් ඉන්නේ ආච්චි අම්මේ එහෙනම් ආච්චි අම්මේ මම යන්නම් මට පරක්කුත් උනා හරි මයි පුතේ එහෙනම් පරිස්සමෙන් යන්නකෝ පුතු සරණයි මයි පුතාට පාරට ඇවිත් පය භාගයක් වෙනවා. තාම බස් එකක් නෑනේ අප්පා. මේ මැගිලින් නැන්දානේ. නැන්ද කොහේ යන ගමන්ද මේ? මම මේ බෙහෙත් ටිකක් ගන්න ස්පිරිතාලට යන ගමන් බං. කොල්ලා දැන් දොස්තර විභාගේ කරනවලු නේද? මට දැන් දවස් දෙකකට විතර කලින් හම්බුණා බං උදේ යන ගමන් කොල්ලා. අනේ උනන්දේ තව අවුරුද්දයිනේ තියෙන්නේ. අන්තිම අවුරුද්දේ මාර විදිහට වියදන්ලු නැන්දේ. මං මේ අද එළියට බැස්සෙත් මගේ මේ කරේ තියෙන රත්තරන් චේන් පොට විකුණලා උට වියදන් ටිකට සල්ලි දෙන්න. නැත්තම් ඉතින් වෙන කොහෙන් හොයන්නද මෙච්චර වියදම්? අප්පුච්චි එහෙමද බං ඒ වුණාට ඉතින් බං උඹේ රත්තරන් බඩු පොත්තල තියලා බැංකුවල තියලා සල්ලි අරන් වියදම් කරලා ඔය කොල්ල උඹව බලාගනින්ද බං ඔන්න අද කාලේ හැදෙන ළමයි ගැන නම් විශ්වාස කරන්න බෑ බං දැක්කනේ අර සිරිමලාගේ කොළුව කරපු වැඩේ ඒ හින්දා ටිකක් පරිස්සමෙන් ඔය වැඩ කරද්දි මං ඉතින් උඹට දැනුමතුකමක් දුන්නේ ඒ වුණාට නැන්දේ මට ඉතින් මගේ කොල්ලව විශ්වාසයි මං කොහොම හරි කරලා මේ ඉතුරු ටිකත් උට කරලා දෙනවා තව අවුරුද්ද නැන්දේ තියෙන්නේ ඌ ඉතින් හොඳටම දන්නවා උගේ අප්පත් නැතුව මං කොහොමද ඌ මේ තත්ත්වයට ගේන්න මහන්සි වෙන්නේ කියලා. ඒ නිසා ඌ මං ගැන බලන්න නැතුව ඉන්න එකක් නෑ නැන්දේ. එහෙනම් නැන්දේ මාත් යන්න බස් එකකුත් එනවා. නැන්දත් පරිස්සමෙන් යන්න එහෙනම්. පුතේ උඹට තා බඩින්කක් ගේන්නද මං? එපා අම්මේ මේ ඇති හොඳටම අම්මේ මං හෙට උදේම කොළඹ යනවා මේ හෙට උදේ තමා මට ස්පිරිතාලේ වැඩ බාර ගන්න තියෙන්නේ ඉතින් මං පාන්දර 4ටවත් යනවා අම්මේ මේ එහෙනම් ඉතින් අම්මා දැන් කාලා නිදාගන්න මාත් යනවා නිදාගන්න අම්මේ හරි එහෙනම් මයි පුතා ගිහිල්ලා නිදාගන්නකෝ මං හෙට උදේම නැගිටලා බත් මුලකුත් බැඳලා දෙන්න. හරි අම්මේ එහෙනම් මයි යනවා නිදාගන්න අම්මත් වැඩ ටික ඉවර කරලා නිදාගන්නකො එහෙනම් ඈබන් කම්බලුව කොළුව ගමට ආවා කියන්නේ ඇත්තද? ඌ ගමට ඇවිත් හොරෙන්ම ගියාද බං? ඌ නැන්දේ දැන් දවස් 3ක් විතර වෙනවා ඇවිත් ගිහින්. කොල්ලා හදිසියෙම ආවේ නැන්දේ දවසක්වත් හිටියෙත් නෑ.
මේ කොල්ලට රට යන්න අවස්ථාවක් ලැබුණා නැන්දි. ඉතින් ඒකට සල්ලි ටිකක් මදි වෙලා. ඒකට මේ ගේ ඔප්පුව තියලා සල්ලි ටිකක් ගන්න පුළුවන් ද බලන්නනේ ආවේ නැන්දි. මං ඉතින් ඔප්පුව දුන්නා නැන්දි. කොල්ලා කිව්වා රට ගිහිල්ලා මාස 2-3ක් ඇතුළත ඔප්පුව බේරලා දෙන්නම් කියලා. එහෙමත් එකක්ද? දැන් කවද්ද බං ඔය රට යනවයි කියන්නේ? ගෙදර කවුද? ගෙදර කවුද? කවුහරි කතා කරනවා නේද බං? ඒකනේ නැන්දි. නැන්ද පොඩ්ඩක් ඉන්නකෝ මං බලලා එන්නම්කෝ කවුද කියලා. කවුද මේ? මේ MG කමලාවතීගේ ගෙදරද? ඔව් මම තමයි කමලාවතී කියන්නේ. හරි නෝනා. දැන් දවස් 2කට කලින් නෝනාගේ මේ ගෙදර ඔප්පුව අපිට දීලා නෝනාගේ පුතා සල්ලි ගත්තා. එයාට හදිසියෙ ප්‍රශ්නයක් කියලා. ඉතින් ඔප්පුව විකුණලා තමයි එයා අපෙන් සල්ලි ගත්තේ. ඉතින් දැන් මේ ගෙදර අයිති අපිට. නෝනට පුළුවන්ද දවස් 2ක් ඇතුළත නෝනාගේ අවශ්‍ය බඩු ටිකක් තරම් මේ ගෙදරින් අයින් වෙන්න? මොකක්? ඒක වෙන්නේ කොහොමද? එහෙම වෙන්න විදිහක් නැහැ. මං හිතන්නේ මේ ওই මහත්තයාට වැරදිලා. මගේ පුතා කිව්වේ මගේ ඉඩමේ ඔප්පුව තියලා සල්ලි අරගෙන මට ඒක බේරලා දෙනවා කියලා. නැතුව මේ ගේ විකුණනවා කියලා නෙමෙයි. ඒ වගේ නම් මම දන්නේ නෝනා. මම ලියකියවිලිත් අරන් තමයි ඇවිත් තියෙන්නේ. නෝන අද ඉඳන් දවස් 2ක් ඇතුළත මේ ගෙදරින් අයින් වෙන්න ඕන. තව දවස් 2කින් මම එනවා ගෙදර යාත්‍රා බාරගෙන. එහෙනම් මම යනවා. අනේ දෙයියනේ මොකද්ද මේ මගේ කොල්ලා මට කරේ? මං දැන් කොහොමද ජීවත් වෙන්නේ? අනේ මං දැන් කොහේ කියලා යන්නද? මම මේ තියෙන හැමදේම විකුණලා මූට උගන්නාවේ මේ වගේ දෙයක් වෙන්නේද?